හායි යාළුවනේ මේ මෙන්න මේ වීඩියෝස් ටික බලලා ඉන්න එක දිගටම මම කොහොමද බලන්නකො මිනිස්සුන්ට කොල්ලොන්ට චණ්ඩි පාට දාන හැටි මුට බිස්නස් නැහැ කියලා මම දැක්ක එකෙක් දාලා දෙනවා මේ උන් උත්සව තියලා කට්ටියන්ට පඩි වැඩි කරලා ප්‍රොමෝෂන් දීලා ඒ සේරම කරාට පස්සේ උන්ට බිස්නස් නැති වුණාට පස්සේ මල පයින් එක සාධාරණයි කියලා. අපිත් වැඩ කරන රෙස්ටුරන්ට් වල අපේ පතුරන්ලා මේ අපේ අයිතිකාරයෝ ඇවිල්ලා අපිත් එක්ක මේ ප්‍රශ්න දාගන්න ගහගන්න රණ්ඩු වෙන්නේ නැහැ. බිස්නස් නැත්තේ උන්ගේ කෑම වල තියෙන ප්‍රශ්න නිසා. ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නැහැ. කුස්සියේ වැඩ කරන මිනිස්සුන්ගේවත් වැඩ කරන ස්ටුවර්ට්ලගේවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒ කට්ටියන්ට අපි බිස්නස් එක කරන්නේ අපිට කස්ටමර්ස්ලා ආවොත් තමයි අපේ ෂොප් එකට. අපි හොඳ කෑම ටිකක් දෙනවා නම් අපි හොඳට ඒ දේවල් ටික කරනවා නම් අපිට කිසිම දේ වෙලාවක බිස්නස් එක අඩු වෙන්නේ නැහැ. සමහර දවසට බිස්නස් වදිනවා, සමහර දවසට බිස්නස් වදින්නේ නැහැ. ඒක නෝමල්. හැබැයි මේ ගෝතයා මේ කොල්ලොන්ට නිවාඩු දෙන්නේ නැහැ. මූ වෙන චණ්ඩි පාට් ටිකක් දානවා. ඒ අරින් මුගේ මේ වලට මේ ෂොප් වලට ගිහලා මූ සද්ද දානවා, කොල්ලොන්ට ගහනවා. බලන්න එක දිගටම. ඊට අමතරව මේ වීඩියෝ එකේ ගුටි කාපු කොල්ලා වෙනම ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙමයි කියලා විස්තරේ බලන්න මූ රෙස්ටුරන්ට් කරන් යන ආකාරය. අනික මේ දේවල් සියලු දේවල් ලංකාවේ පොලිසිය මේව බලන්න ඕන. කිසිම මිනිස්සෙක්ට කිසිම කොල්ලෙක්ට ගහන්න ඌට කිසිම අයිතියක් නැහැ. ඌට බිස්නස් නැහැ කියලා කිසිම දෙයක් ඒ විදිහට කරන්න කාටවත් අයිතියක් නැහැ. ඔයාලා මේ ගැන මොනවද කියන්නේ කියලා මේ වීඩියෝස් ටික බලලා ඉවරලා කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මූට විරුද්ධව මේක ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඔයාලා මුගේ වීඩියෝස් බලලා ෂෙයා කරනවා. ඒක කරුණාකර නවත්තන්න. මේ වගේ ගෝතුයන්ට කිසිම chance එකක් දෙන්න හොඳ නැහැ. මොකද අහිංසක කොල්ලොන්ගේ ජීවිතත් එක්ක මූ සෙල්ලම් කරන්නේ අහිංසක අම්මා තාත්තගේ දෙමාපියෝන්ගේ දරුවෝ ඇවිල්ලා මේවට වැඩ කරන්න නැතිබරකම නිසා ඒ වලින් මූ උපරිම ප්‍රයෝජන ගන්නවා. මිනිස්සුන්ගේ නැතිබරකම පෙන්න මූ ප්‍රයෝජන ගන්නවා. මේ වගේ ගෝතුයන්ට කිසිම chance එකක් දෙන්න හොඳ නැහැ ලංකාවේ. මූ හිතන් ඉන්නේ මූ මාර පාතාලේ කියලා. මූට ඇති පාතාලයක් නැහැ. මූ මොන ගෝතේද්ද? පොඩි අයව තියාගෙන පොඩි අයවුන්ගේ මේ වැඩ අරගෙන ඉවරලා කැරි වැඩ කරන්න එපා හුත්තෝ. අපිත් ලංකාවේ තමයි. අපිටත් ඔය ඉවසන්න බෑ. ගෝත වැඩ කරන්න තියාගන්න නැහැ උඹලා. හෙට යන්න බෑ කාටවත් ගෙවල් වල ගියොත් පඩි දෙන්නේ නැහැ මොකුත්ම නැහැ. ගිය එක පකට්ටවත් පඩි දෙන්නේ නැහැ. 20 තමයි ඕෆර් එක තියෙන්න ඕන කැරියෙත්. ලෙඩ ඩිවාඩු අර ඩිවාඩු නැහැ. යන්න ගිහපන් ආපහු වැඩකට එන්න එපා කියපන් පඩි දෙන්නේ නැහැ. ඔක්කොම හුත්තිගේ පුතාලගේ අම්මට අසරීප වෙන්නේ හුත්ත වැඩට කරලා ආවන් පස්සේ තමයි. අම්මත් එක්ක ඉන්න ගියා පඩි රුපියලක්වත් දෙන්නේ නැහැ කියලා උඩ කියලා මෙවපන්. බොරු කරන එකේ සීමාවක් තියාගන්න ගියා. මම නාට්‍ය වලට අදින්නේ නැහැ දැන්. ශාස්ත්‍රය නාටකවල මේ හුත්ත අදන්න මම මොකද කියලා ගියා. මම ඉස්සරහට පළයක් වගේ අම්මට ඔබන්න දෙනවා. හෙලෝ කොහොමද මේ දවස්වල අර SB එකේ වීඩියෝ එකක් වෛරල් වෙනවා ස්ටෝත් විරාජ් වික්‍රමනායක ළමයට ගහපු එක. ඒ ළමයා තමයි මට තමයි ගැහුවේ. මේ මොකද මං